සියලු දෙනාට සුබ දවසක් වේවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මොස්කිටෝ නෙට් එකක්. මధుර දැලක් මහ ගන්න විදිහ හරි මිමි එක්ක සිංගල් ඩබල් ට්‍රිබල් කියන නෙට් වර්ග තුනේම මම මිමි ඕගොල්ලන්ට කියලා දෙනවා. මේ සඳහා ගන්න ඕන අපේ රෙදි පළල 72යි. මේ ෂොප් වල ගන්න තියෙන 72 පළල රෙදි. මේ විදිහට 72 පළල යාර 3ක් දිග. 72 පළල යාර 3ක් දිග. රෙදි කොටස් 3ක් ඕන වෙනවා. සිංගල් මදුරු දැල මහ ගැනීම සඳහා. අයත් මතක තියාගන්නකෝ 72 පළල යාර 3ක් දිග. පළල කොහොමත් මදුරු දැල් රෙදි වෙන්නේ 72 පළල යාර 3ක් දිග. රෙදි කොටස් 3ක් ඕන වෙනවා. මේ විදිහට එක උඩ එක තියාගන්න කපා ගනිද්දි ඊට කලින් මේ මිමි ටික හොඳට බලලා තමයි කපා ගන්න ඕනේ. මේ විදිහට එකට තියලා කැපුවාම ලේසි. මේ සිංගල් කියලා කියන්නේ 6යි 3 ඇඳන් වලට තමයි අපි මේ නෙට් එකේ මිමි කියලා දෙන්නේ. ඊට පස්සේ අපි මේ විදිහට මේ 72 පළල රෙදි කොටසින් අඟල් 5ක් හෝ 7ක ප්‍රමාණයක් අයින් කරගන්නවා ෆ්‍රිල් එක සඳහා. ෆ්‍රිල් එක කියන්නේ අපි උඩින් නෙට් එකේ මහ ගන්න කොටසට රේන්දයක් ඒ මලල අපි අර මහ ගන්නේ කොටස තමයි මේ විදිහට අඟල් 3ක් හෝ 5ක ප්‍රමාණයක් ඉවත් කරගන්නේ. ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න රෙදි කොටස් කපනකොට මේ පීසස් එන්නේ නෙට් රෙදි එන්නේ දෙකට නාවලා. ඕගොල්ලෝ කපා ගනිද්දි මේක සම්පූර්ණයෙන්ම දිග ඇරලා තමයි කපා ගන්න ඕනේ. ඒ කියන්නේ පළල ප්‍රමාණය. නැත්තම් අර මේ 72 දෙකට බෙදලා ඒ ප්‍රමාණයෙන් තියෙන එක මේ කොටස් දෙකකට බෙදුවාම එහෙම නැතුව සම්පූර්ණයෙන්ම රෙදි දිග ඇර ගන්න පළල ප්‍රමාණය ඒ පැත්තට. ඊට පස්සේ අපිට මේ ඉතුරු වෙන ප්‍රමාණය තියෙනවානේ. මේ කොටස අයින් කළා ඉතුරු වෙන ප්‍රමාණය මේ පැත්තේ ඉඳලා ඉදිරියට අඟල් 12ක් ලකුණු කර ගන්නවා. මේ මුල්ලේ ඉඳලා ඉදිරියට අඟල් 12ක් ලකුණු කර ගන්නවා. ඊට පස්සේ මේ පහළ කෙළවරේ ඉන්නලත් ඉස්සරහට අඟල් 12යි. උඩ කොටසෙත් අඟල් 12යි පහළ කොටසෙත් මේ විදිහට අඟල් 12ක ලකුණු කරගත්ත තැනින් මේ විදිහට අපි යා කරගන්නවා. අඟල් 12යි පහළත් අඟල් 12යි. ඊට පස්සේ අපි මේක කට් කරගන්න තියෙන්නේ. අපි මෙහෙම කට් කරගත්තාට පස්සේ එතකොට අපිට කොටස් කීයක් එනවද? සම්පූර්ණම කොටස් 3යිනේ දැන් මෙතන තියෙන්නේ. එතකොට මෙහෙම දෙකට බෙදුවාම දෙකට කැපුවාම එනවා කොටස් 6ක්. මේ කොටස් 6ම මූට්ටු කරගනිද්දි මේ කොටස් දැන් මේ දෙකට බෙදලා තියෙන එක කොටසකින් එකයි අනිත් කොටසෙන් එකයි. ඒ විදිහට අරගෙන තමයි අපි මේක මූට්ටු කරන්නේ. මේ බලන්න මෙහෙම ගත්තාම අපිට සම්පූර්ණයෙන් එක ප්‍රමාණය කොටස් 6ක් තියෙනවා. අපි මෙන්න මේ උඩ අඟල් 12ක තියෙන ප්‍රමාණය තමයි අපි උඩ නෙට් එකේ උඩ අර බට කොටසට අල්ලගන්න කොටස. පහළ එන්නේ පහළට වැඩි ප්‍රමාණයක් තියෙන පැත්ත පහළට. ඊට පස්සේ අපි ඊළඟට බලමු ඩබල් නෙට් එකකට අවශ්‍ය මිමි
කොහොමද එන්නේ කියලා. මේ ඩබල් නෙට් එක කියලා අපි කියන්නේ අඟල් 6යි 5. 6යි 5 බෙඩ් සඳහා තමයි මේ නෙට් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. මේකටත් 72 පළල යාර 3ක් දිග කොටස් 4ක් ඕන වෙනවා. 72ක් පළල කොහොමද 72 නෙන්නේ? එතකොට යාර 3ක් දිග කොටස් 4ක් අපට අවශ්‍ය වෙනවා මේ ඩබල් නෙට් එක මහගන්න. අපි මේකෙත් මේ විදියට අඟල් 5ක හෝ 7ක කොටසක් අයින් කරගන්නවා ෆ්‍රිල් එක සඳහා. ඊට පස්සේ අපි මේකේ මිමි ලකුණු කරගමු. මේ විදියට අපි මුල්ලේ කෙළවරේ ඉඳලා ඉස්සරහට අඟල් 15ක් ලකුණු කරගන්න. අඟල් 15ක්. පස් 15ත් ඒ විදිහමයි මුල්ලේ කෙළවරේ ඉඳලා ඉදිරියට ලකුණු කරගන්න අඟල් 15ක්. ඊට පස්සේ අපි මේ දෙක යා කරගෙන ඉවර වෙලා කට් කරගන්න ඕනේ. ඕගොල්ලෝ රෙදි මහන්න කලින් හරියටම මේ මිමි ටික ඔලුවට දාගෙන ඉන්න. නැත්තම් කැපුවට පස්සේ ආයෙ මොකුත් කරන්න බෑ. එතකොට අපිට මේ විදියට කොටස් 4ක්නේ අපි ගත්තේ. මේ විදියට කොටස් දෙකට බෙදාගත්තට පස්සේ අපිට කොටස් 8ක ප්‍රමාණයක් එනවා. මේ විදියට නෙට් එක මහ ගන්න ඕන රෙදි ප්‍රමාණය. නෙට් රෙද්ද විතරයි අපිට තව පොලිස්ටර් රෙදි කොටසකුත් ඕන වෙනවා. මම ඒක ඉස්සරහට කියලා දෙන්නම් ඕගොල්ලන්ට. ඊට පස්සේ අපි බලමු ත්‍රිබල් නෙට් එකක් මහ ගන්න කොහොමද මිමි අවශ්‍ය වෙන්නේ කියලා. ත්‍රිබල් නෙට් එක සඳහාත් අපට 72 පළල නෙට් රෙදි 72න්ම තමයි එන්නේ. හොඳට ඒක මතක තියාගන්න. මේකේ ප්‍රමාණවල් වෙනස් වෙන්නේ ඩබල් එකේ ත්‍රිබල් එකේ. මේකේ ගන්නේ රෙදි කොටස් 5. ඩබල් එකේ 4යි මේකේ 5යි. පහලට යාර 3ක් වෙන 72 පළල යාර 3ක් පමණ උස රෙදි කොටස් 5ක් අවශ්‍ය වෙනවා. ත්‍රිබල් නෙට් එක සඳහා මම මේ ආයෙම කියන්නේ ඕගොල්ලන්ට පොඩි හරි වැරදීමක් වුණොත් කියලා. මේක යොදා ගන්න පුළුවන් මේ මදුරු දැල අඟල් 6යි 6 හෝ 6යි 7 කියන බෙඩ් සඳහා මේ නෙට් එක අපිට යොදා ගන්න පුළුවන්. මේකෙත් මේ විදිහට අඟල් 5ක හෝ 7ක ප්‍රමාණයක් ඉවත් කරගන්න ෆ්‍රිල් එක සඳහා. අපිට ඕගොල්ලන්ට හිතුනොත් තව මීට වඩා ලොකු ඇඳන් තියෙන ගෙවල් තියෙනවනේ සාමාන්‍යයෙන් 7යි 7 වගේ ඒවා. එතකොට අපිට මේ දැන් අපි මේ ට්‍රිබල් ඇඳට යොදාගත්ත කොටස් 5ක්නේ. තව කොටසක් එකතු කරලා ටිකක් ලොකුවට නෙට් එක මහ ගන්න පුළුවන්. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර කස්ටමර් කෙනෙක් එහෙම ඕගොල්ලන්ගෙන් එහෙම අහන්න පුළුවන්ද කියලා අහන්න පුළුවන්. එහෙම අහන්න පුළුවන්. මේ විදිහට අපිට කොටස් ගන්න වැඩි කර ගන්න තමයි තියෙන්නේ. ඊපස් අපි මේකෙත් යොදාගන්නේ අඟල් 15. ඉදිරියට අඟල් 15 උඩ කොටසෙන් සහ යට කොටසෙන් ලකුණු කරගෙන මේ විදිහට කට් කරගන්න. කොටස් 5ක් තියෙනවා අපිට මෙතන. ඔල කපා ගනිද්දි මේ විදිහට ප්‍රමාණය කොටස් 5ක්ම ලකුණු කරගන්න. එකින් එක ලකුණු කරගන්නවට වැඩිය කොටස් 5ක් මේකට තියලා කපා ගන්න එක ඕගොල්ලන්ට ලේසි. එතකොට අපිට සම්පූර්ණයෙන්ම මේ කොටස් 5 දෙකට බෙදුවාම ත්‍රිබල් නෙට් එකක් සඳහා කොටස් 10ක ප්‍රමාණයක් අපිට මෙතනින් ලබා ගන්න පුළුවන්. අපි ඊට පස්සේ බලමු මින් ලකුණු කරගෙන ඉවරයි. මේ විදිහට අපිට බලමු අපි මොනවද මේකට අවශ්‍ය වෙන්නේ කියලා. මේ විදිහට රින්ග්ස් අවශ්‍ය වෙනවා. මේ වගේ මේ මදුරු දැල් ගන්න තියෙන ෂොප් වල මේවට අවශ්‍ය කරන දේවල් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන රේන්ද. මේ රේන්ද ගොඩක් අර කිලෝ ගණන් වලට තමයි දෙන්නේ. කියන කිලෝ එකේ ප්‍රමාණයට. ඊට පස්සේ අපි
ඒකත් මේ විදිහට ගත්තා. මේ තියෙන අපි අර 5ක් 7ක් අයින් කරගත්තේ. ඇයි කපාගත්ත කොටස තමයි මේ තියෙන්නේ. මේ තියෙන අපි රවුමට කපාගත්ත net කොටස මේ පොලිස්ටර් උඩට එන රවුම. මේ දෙන එකත් අපි 110 ත්‍රිබල් එකන්නේ මහන්නේ. 110 රවුමට අවශ්‍ය ප්‍රමාණයට තමයි මම මේ කපාගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට කොටස් 8කට නවා ගත්තා නම් අපිට හරිම ලේසියෙන් රවුම කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි net එකේ ශක්තිමත් භාවයට මේ පොලිස්ටර් රවුමට උඩට කතරයක් විදිහට අල්ලගන්න අඟල් දෙකක් හෝ දෙකමාරක් පළල රෙදි කොටස් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ අපි මෙතන කොටස් 10ක් තියෙනවා ත්‍රිබල් එකක් සඳහා මහා රෙදි කොටස. මම ඕගොල්ලන්ට මේකේ පොලිස්ටර් රවුම කපා ගන්න විදියක් කියලා දෙන්න. සමහර අයට ඒක ඉස්සල්ලාම මහා ණයට සමහර වෙලට පුරුදු නැතුව ඇති. කොලේ කියලා දෙන්නම් ඕගොල්ලෝ විදියට පොලිස්ටර් රෙදි කොටස කපා ගන්න. මේ විදිහට අපි හිතමු මේ තියෙන්නේ රෙදි කොටස කියලා. ඊට පස්සේ අපි මේ රෙදි කොටස 110ක් පළල බට තියෙන රවුමකට අපි කපා ගන්න. ඊට පස්සේ මේක දෙකට බෙදලා ආපහු මේ විදිහ හතරට නවලා ආපහු කොටස මේ විදිහට කපන්නත් පුළුවන්. හතරට නමුවම ලේසි. ඊටව කොටස නවා ගත්තාම ලේසි. මේ විදිහට කවාකාරව තමයි අපිට කපා ගන්න තියෙන්නේ. අපි බලන්න ඕන සම්පූර්ණ රවුම මේ විදිහට අඩට බෙදුවහම කීයක් එනවද කියලා. මේ දෙපැත්තේ මේ විදිහට ලකුණු කරගෙන කවාකාර වෙන විදිහට කපා ගන්න තියෙන්නේ. වැඩිපුර ඕගොල්ලෝ අඟලක් දෙකක් වැඩිපුර තිබ්බට කමක් නැහැ. ගානටම කපා ගන්න නැතුව මේ විදිහට එහෙම තියලා කපා ගන්න. ඊට පස්සේ දැන් මම මේ කියලා දෙන්නේ ඊළඟට මේ රේන්ද කොටස අල්ලගන්න විදිහ. රේන්ද කොටසත් අල්ලගන්නේ අපි අර ෆීල් එක සඳහා අයින් කරගත්ත කොටසට පහළට වැටෙන්න. පහළට තියෙන්න පහළි අපි මේක මහ ගන්න තියෙන්නේ. මේ රේන්ද මේ අවශ්‍ය කරන ඔක්කොම එකම කලයකින් ඕගොල්ලෝ ගන්න. මේ net රෙදි ගනිද්දී printed එක unprinted එක දෙකක් තියෙනවා. ඒකේ කලර්ස් වලින් මේ unprinted එක පොඩ්ඩක් ගාණ වැඩි unprinted එකට වැඩිය. ඕගොල්ලෝ බිස්නස් එකකට මහනවා නම් ඒ වගේ ගණන් මිනුම් හොඳට හරියට බලලා කරන්න. නූලුත් ඒ විදිහටම ඒ කලයකින්ම මැච් වෙන විදිහට ඔක්කොම වර්ග ටික තෝරගන්න. තව මට මෙතන කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. මේකේ තව පොලිස්ටර් අඟල් 5 කොටස් කපා ගන්න ඕනේ. මේ net එකේ පහලින් අල්ල ගන්න. ඒක තමයි ඊපස් මට පොඩ්ඩක් අමතක වුණා ඒක. ඒ විදිහට net එකේ අන්තිමට මහල ඉවර වෙලා කොච්චරද කියන මැනලා බලන්න. ඒ ගානට පොලිස්ටර් අඟල් 5ක ප්‍රමාණයක් කපා ගන්න. ඊට පස්සේ ඒකට අල්ල ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මේ තියෙන්නේ මහ ගත්තට පස්සේ රේන්ද කොටස මෙන්න මේ විදිහට උඩට හිටින්න තමයි මහගෙන ඉදර පල්ලෙහාට දැම්මහම පහළට ලස්සනට තියෙනවා. ඉස්සෙල්ලම පොලිස්ටර් රවුමට මහගන්නේ මේ රේන්ද කොටස. රේන්ද කොටස කියන්නේ මේ ෆිල් කරගන්න ගත්ත කොටස. මේ විදිහට පොඩ්ඩක් හැඩ කර මහගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ net රෙදි සඳහා කපාගත්ත කොටස් 10 මන් ත්‍රිබල් එකක් මහන හින්දා කොටස් 10ක් තියෙනවනේ. මේ දෙක අර කොටස් 5 කොටස් දෙකෙන් එක එක අරගෙන තමයි කොටස් දෙකක් මූට්ටු කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි මේක මහද්දින් මේ net රෙදි ගණකම මදිනේ. ඒ නිසා අපි කොටස් දෙකකට විතර නමා ගන්න ඕනේ මහන තැන. එක කොටසක් නවලා ආපහු කොටසක් නවලා තමයි මහගන්නේ. ඔයගලන්ට මහගන්නත් පුළුවන්. නැත්තම් ඕලොග් එකක් තියෙනවා නම් ඕලොග් කරගන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මම මේ විදිහට මහගන්නවා. මට ලේසි නිසා. එහෙම කොටස් දෙක මූට්ටු කරලා ආපහු එහෙම කරලා කොහොම හරි රවුමම එක විදිහකට මූට්ටු කරලා තමයි මේ පොලිස්ටර් රවුමට
පොලිස්ටර් රෙද්දෙන් මහගත්ත රවුමට රේන්ද කොටස අල්ලගත්තට පස්සේ ඊළඟට අපි මේ නෙට් රෙද්දි කොටස තමයි ඊළඟට පොලිස්ටර් රවුමට මුට්ටු කරගන්න ඕනේ. දිහට රෙදි කොටස මහගන්න පුළුවන්. මේ තියන්නේ ඊට පස්සේ අපි මේක හරියට ඊට පස්සේ පොඩ්ඩක් නවලා ඇතුළට චුට්ටක් දෙපැත්තෙම නමලා ඒ විදිහට මහගන්න. ඔයගොල්ලන්ට තව දැන් අපි මෙතන ගත්තේ රෙදි කොටස් දෙකයිනේ මේ විදිහට කතර වගේ මහගන්න. තව ඕනනම් මේ තව ස්පේස් තියෙන මුළු හතරෙන් තව ඕනනම් තව කොටස් දෙකක් ඕගොල්ලන්ට මහගන්න පුළුවන්. ඒක ඕගොල්ලන් කැමැත්ත අනුව. ඊට පස්සේ මේ රින් එක මේ රෙදි කොටස් වලටම කරලා මහගන්න පුළුවන්. ඒ වුණාට මට හිතුණා ඊට වඩා මේක ශක්තිමත් කියලා වෙනම බොඩි රෙදි කොටසක් අරගෙන මේකේ පීන් එක තියලා මහගත්තා නම් කියලා මම ඒ විදිහට ඉතින් ඒක මහගන්නවා. ඊට පස්සේ ඕලන්ට තියෙන්නේ මේක අර ප්ලාස්ටික් බටේ තියෙනවනේ ඒක රඳව ගන්න. ඔයාලට පුළුවන් ක්‍රම දෙකක් භාවිතා කරන්න. එකක් මෙන්න මේ විදිහට පොලිස්ටර් රෙදි කොටසෙන් පයිපින් විදියට රෙදි කොටස් 8ක් විතර ගන්න ඕනේ. පොලිස්ටර් රෙදි කොටසෙන්ම අරගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට සමානව කොටස් 8කට බෙදාගෙන මේ විදිහට ලකුණු කරගෙන මේ බටේ මෙහෙම මේ රවුම මේකෙන් මේ විදිහට රඳවගෙන ගැට ගහ ගන්න පුළුවන්. ඒක ගොඩක් ලේසි. අර විදිහට මහනවා නම් මේකත් කරන්න පුළුවන්. ඊට වඩා මේක ලේසි නිසා මම ඔයගොල්ලන්ට මේක කියලා දුන්නා. කොටස් 8ක් විතර මේ විදිහට පයිපින් කරලා ඔයගොල්ලන්ට කියලා දුන්න මොන හරි දන්න දෙයක් තියෙනවා නම් අහන්න. මම කියලා දෙන්නම්. එහෙනම් මම අදට ගිහින් එන්න. සියලු දෙනාට සුබ දවසක් වේවා.